රෙකෝඩ් කරන්න පටන් ගත්තා. Okay, warte. Genau. Ja, okay. Good. අපි අට මම බලන්න ඕනේ ඒක මම ඔක්කොම කට්ටිය ඉන්නවා. යා අපි පටන් ගනිමු අද සෙෂන් එක. මම මුලින්ම කිව්වා වගේ ඔයාලට කිසිම අමතර දැනුමක්, ඒ කියන්නේ කලින් දැනුමක් අවශ්‍ය නැති තිබුණාට ඒක කිසි ප්‍රශ්නයක්වත් නැහැ. වැඩිපුර හොඳයි තියෙන්නේ ඔයාලගේ නොලෙජ් එකට. හැබැයි දැන් සමහර අය ඉන්නවනේ ජර්මන් ලැන්ග්වේජ් එක ගැන මුකුත්ම දන්නේ නැති අය. එයාලට චුට්ටක්වත් ප්‍රශ්නයක් නැහැ. අපි හැම දෙයක්ම මුල ඉඳලම කියලා දෙනවා. ඕකේ? මං මේක පටන් ගන්න කලින් අපේ සෙෂන් එක පටන් ගන්න කලින් මම කැමතියි ඔයාලගෙන් දැනගන්න ඔයාලා අපේ මං කීප දෙනෙක්ගෙන් අහන්නම් කොහොමද අපේ ඔන්ලයින් ලැන්ග්වේජ් ස්කූල් එක ගැන දැනගත්තේ? මොකද මම මේ ටිකක් චුට්ටක් අපි කතා කර කර ඉන්නේ ඉස්සෙල්ලම තවම ළමයි ලොග් වෙන ගමන් ඉන්නේ. ඕකේ? ගොඩක් පරක්කු වෙන අය ඒවා එක්ක. මං මෙහෙම ඇහුවොත් එහෙම දිනෙත් ඔයාගෙන් මං අහන්නම් ඉස්සෙල්ලම. දිනෙත් ඔයා කොහොමද අපේ ඔන්ලයින් ලැන්ග්වේජ් ස්කූල් එක ගැන දැනගත්තේ? කියන්න බලන්න විස්තර. ඔයා ඇයි ජර්මන් ඉගෙන ගන්න හිතුවේ? ඒ විදිහට. මේ මගේ වයිෆ් මේ ජර්මනි වල එම්එස්සි එකක් ෆලෝ කරනවා. ඒකෙන් තමයි එයා තමයි මට මේ කෝස් එක ගැන කිව්වේ. ඉතින් මමත් බලාපොරොත්තු වෙන්නේ එම්එස්සි එකට වගේ යන්න තමයි ජර්මනි. ජර්මනි වලට එන්න. ඕකේ good. ඒකට තමයි ඔයා ජර්මන් ඉගෙන ගන්න. good. ඒ කියන්නේ ඔයා ඉංග්‍රීසි මීඩියම් කරන්නද? එහෙමත් නැත්නම් ජර්මන් මීඩියම් වලටද? ඉංග්‍රීසි මීඩියම් තමා කම්ෆර්ටබල් අහහ බට් බලනවා හෝපින් නේ. ඔව්. බලන්න. හරි. ඒ නැතත් කොහොමත් ඔයාගේ ඩිසිෂන් එක හොඳ ඩිසිෂන් එකක්. ඔයාට වයිෆ් කියනවා ඇතිනේ නේද මේ එයා මේ ජර්මන් නැතුව ජර්මනි වල ඉන්න අමාරු තරම නේද? ලැන්ග්වේජ් එක නැතුව. යා හරි good. යා මං ඇහුවොත් එහෙම නවෝත් ඔයා ජර්මන් ඉගෙන ගන්න හිතුවේ ඇයි? ඒ විදිහට නවෝත් ඉන්නවද? ස්ටක් වෙලා තියෙනවා වීඩියෝ එක. නෑ අපි එතකල් ශාමින්ගෙන් හමු. ශාමින් ඔයා ජර්මන් ඉගෙන ගන්න හිතුවේ ඇයි? ඔයා කොහොමද අපේ ඔන්ලයින් ලැන්ග්වේජ් ස්කූල් එක ගැන විස්තර දැනගත්තේ කියලා මං කැමතියි දැනගන්න. good evening. Good evening. මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් ඉන්නවා ජර්මන් වල කසල් වලම. එයාට මට මේක දුන්නේ ඉස්කේ. එතකොට මම ජර්මන් වලට එන්න ඉන්නවා. ඉන්නම් වලට ඒක හින්දා තමයි ජර්මන් ඉගෙන ගන්න පටන් ගත්තේ. Okay. So, good. මගේ සිටි එකේම ඉන්න කෙනෙක්. Okay. චතුරංග ඔයා කොහෙන්ද අපි ගැන දැනගත්තේ? ඒ වගේම ඔයා මොකටද ජර්මන් ඉගෙන ගන්න හිතුවේ ඇයි කියලා අපි දැනගමු තව. මම දැනගත්තේ මගේ යාළුවෙක්ගෙන් ඉස්කැනගිලි මගේ වයිෆ් තමයි කන්ටැක්ට් නම්බර් එක දුන්නේ. එයා ජර්මන් වල ඉන්නේ. එයාගේ යාළුවගේ මාර්ගේ තමයි දැනගත්තේ. එයා දැන් නූරම්බර්ග් වල ඉන්නේ ජර්මන් වල. එයා දැන්ට අර ඔපචුනිටි විසා කාඩ් වලින් තමයි ජර්මන් වලට ගියේ. එයා දැන් ජොබ් එකක් සෙටල් වෙන්න හොයනවා. ඊට පස්සේ අපි මමයි මගේ තව පොඩි ළමයි ඉන්නවා. ඒත් එක්ක යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එයා සෙටල් වුණාට පස්සේ. Okay. good. ඒක තමයි ඔයා ජර්මන් ඉගෙන ගන්න හිතුවේ. හරි. දිලන්යා ඔයා කොහොමද අපි ගැන දැනගත්තේ? ඔයාට කොහොමද මොකක්ද ඔයාගේ ප්ලෑන් එක ජර්මන් ඉගෙන ගන්න ඇයි? ඔව් මගේ අයියගෙන් තමයි දැනගත්තේ. අයියා විශ්වවිද්‍යාලය තමයි මම අරගෙන ජොබ් එකට වගේ අප්ලයි කරන්න ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නමයි ජර්මන් ක්ලාස්. Okay, good. Superb. පිෂෝන් ඔයා කොහොමද මං ප්‍රනවුන්ස් කරා හරි නේද නම? Good evening, Miss. Good evening. Hari, Miss. Okay. මම පිෂෝන් මිස් මේ මම මාස්ටර් එකකට නෙක්ස්ට් වින්ටර් එකට මට කැසල් වල අප්ලයිලා තියෙනවා මේ ෆලෝ කරන මාස්ටර් කීකට තමයි ඉගෙන ගන්න මිස්. මට මිස්ව සජෙස්ට් කරේ මගේ සුපර්වයිසර් යුනිවර්සිටි එකේ මේ ප්‍රොෆෙසර් ඉන්දිරා කියලා මිසුත් මිස්ගේ ක්ලාස් වලට ආවා කිව්වා. මිස් තමයි මට මිස් රිකමන්ඩ් කරේ. Okay, superb. ඔයා කසල් වලට දෙන්න ඉන්නේ? ඔව් මිස් කසල්ුයි ෆුඩ් මම වල ඉන්නේ. තියෙන. Okay, good. මම ඉන්නේ කසල් වල. So nice අපිට හම්බ වෙන්න පුළුවන් ආවම. Okay, good. yeah අපිට මං හිතනවා දැන් කට්ටිය ලොග් වෙලා ඉවරයි කියලා. අපි අනිත් අයත් එක්කත් හිමීට කතා කරමු.
යා ආයමත් මම මුලින්දලම පටන් ගන්නම් ඔයාලා හැමෝටම මම හැමෝම ආදරෙන් පිළිගන්නවා යා මම හිරුනි ලියනගේ මම තමයි ඔයාලගේ ක්ලාස් එක කරන්නේ A1 ක්ලාස් එක මම කලින් කිව්වා වගේ ඔයාලට කිසිම නොලෙජ් එකක් අවශ්‍ය නැහැ මේ කෝස් එක ෆලෝ කරන්න අපි මුලින් ඉඳලම හැම දෙයක්ම ඉගෙන ගන්නවා ඊට පස්සේ අපිට මම ගැන කිව්වොත් මම දැනට ජීවත් වෙන්නේ ජර්මනි වල මම මෙහි කසල් යුනිවර්සිටි එකේ අ, කසල් යුනිවර්සිටි එක කිව්වහම දැන් කසල් ඔයා එන්නත් ඉන්න යුනිවර්සිටි එක තැන් ගොඩක තියෙන යුනිවර්සිටි එකක් ලොකු යුනිවර්සිටි එකක් මේන් එකේ මම ලැන්ග්වේජ් සෙන්ටර් එකේ ඒ කියන්නේ ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එකේ ජර්මන් උගන්වනවා මම ගොඩක් කරන්නේ B2 level වලට courses. ඒ කියන්නේ ඔයාලා දන්නවනේ ජර්මන් ලැන්ග්වේජ් එකේ තියෙනවා. ඔයාලා මේ අද පටන් ගන්න A1 එක. ඊට පස්සේ ඒක ඉවරුනහම යන්නේ A2 වලට. ඒක ඉවරුනහම යන්නේ B1 එකට. ඊට පස්සේ යන්නේ B2 එකට. අන්නේ level එකට තමයි මම ගොඩක් මෙහි classes කරන්නේ. එහෙමත් නැත්නම් තව වෙන තැන්වලත් වැකේෂන් එකේ වගේ වැඩ කරනවා. ඒ විදිහට තමයි ලංකාවේ මම වැඩ කරේ එන්න කලින් ජර්මනි වලට එන්න කලින් ඔයාලා දන්න ඇති ජර්මන් කල්චරල් සෙන්ටර් එක කොලම්බෝ වල තියෙන ගෝතේ ඉන්ස්ටිටියුට් එක. ඒකේ මම අවුරුදු 6ක් විතර වැඩ කරා. ඊට පස්සේ කැලනිය යුනිවර්සිටි එකෙන් මම ජර්මන් ස්පෙෂල් ඩිග්‍රී එකක් කරේ. මගේ මාස්ටර් එක මම කරන්නේ teaching German as a foreign language කියන එක. ඒ කියන්නේ කොහොමද ජර්මන් foreign language එකක් විදිහට ළමයින්ට උගන්වන්නේ කියන එක තමයි මම මගේ මාස්ටර් එක තියෙන්නේ. ඒ වගේම මම ලංකාවේ ඉනකොට කැලනිය යුනිවර්සිටි එකේ සහ මොරටු යුනිවර්සිටි එකේ ජර්මන් ඉගෙනුවා. ওই විදිහට තමයි මගේ ගැන විස්තර කිව්වොත් දැනට මම ඉන්නේ කසල් වල ජර්මනි වල කසල් කියන එක වල අපි රට ගැන ඉගෙන ගන්නවා මේ භාෂා අපි මේ කෝස් එකෙන් ජර්මන් භාෂාව විතරක් නෙමෙයි ඉගෙන ගන්නෙ. හරිද භාෂාවක් ඉගෙන ගන්නවා කියන්නේ ඒකේ වචන අකුරු ග්‍රැමර් ඒවා විතරක් නෙමෙයි. ඒකට ඒ රටට අදාළ කල්චර් එක ඒ රටේ කන්නේ බොන්නේ මොනවද නේද අපි ඇඳුම් අඳින්නේ කොහොමද හැම දෙයක්ම ඒකට අපිට අදාළ වෙනවා. හරිද ඒ විදිහට අපි මේ කෝස් එක අපි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට මම කියන්න ඕන A1 කෝස් එක. මේ අපි අද පටන් ගන්න මේ A1 කෝස් එක. හරිද මාස දෙකක් යන කෝස් එකක්. හැබැයි මේ මාස දෙකේ අපිට ටිකක් වැඩිපුර වැඩ තියෙනවා. වෙනදට වැඩිය ඔයාලා ගොඩක් වැඩ කරන්න ලෑස්ති වෙන්න ඕනේ. හරිද බය කරනවා නෙමෙයි මම. මොකද ඇත්තටම A2 B1 also ඒ B1 එක නම් මාස 4ක් යනවා. A2 level එකත් මාස 2යි. හැබැයි A2 එකට වැඩිය ගොඩක් දේවල් අපි A1 එකේ ඉගෙන ගන්න තියෙනවා. අලුතෙන්නේ ඒ කියන්නේ බේසික් එක ඔක්කොම බේසික් එක. ඒ කියන්නේ මේක ඉගෙන ගන්න හොඳට මම මේ කියන දේ මතක තියාගන්න. මේ A1 එකේ ඉගෙන ගන්න ටික තමයි ඔයාලට A2 එකට ගිහිල්ලත් වැඩිපුරම වැදගත් වෙන්නේ. මොකද මේ බේසික් එක හදාගත්තම ඔයාලට ඉස්සරහා යන්න ලේසි වෙනවා. හරිද අපි මේක මෙතන තමයි අපි ෆවුන්ඩේෂන් එක දාන්නේ මේක ඔයාලා හරියටම වැටෙන්න ඕන හරිද also මේක හරියටම හදාගත්තට පස්සේ ඊටු ටික අපිට කරගෙන යන්න හරිම ලේසි ඒක නිසා ඔයාලා මාත් එක්ක වැඩ කරනකොට ඉස්සරහට අපිට ගොඩක් වැඩ තියෙනවා අපි හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ මේකට අදාළ දේවල් ටික A1 එකට අදාළ දේවල්. ඒකට අපිට වෙබ්සයිට් එකක් තියෙනවා. අපේ වෙබ්සයිට් එකේ ඔයාලට දැන් අපි හම්බ වෙනවා හැමදාම සැටර්ඩේ 8:00ට ලංකාවේ වෙලාවෙන් අපේ ක්ලාස් එක තියෙන්නේ. මේ අද වගේ. හරිද? ඊට පස්සේ ඔයාලට අපේ වෙබ්සයිට් එකේ අපි දානවා recorded lessons. ඕකේ? ඔයාලා අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලට දානවා අපි recorded lessons. ඔයාලා මේ recorded lessons ගෙදරදී බලලා එක වතාවක් නෙමෙයි. එතකොට ඔයාලට කීප වතාවක් එක බලන්න පුළුවන්. හරිද? ඒක බලලා ඔයාලා ක්ලාස් එකට එනවා. ඇවිල්ලා අපි කරන්නේ මොකද නැත්තම් අපිට ඇත්තටම මාස දෙකකින් මේක ඉවර කරන්න බෑ. මේ කෝස් එක. ඉතින් ඔයාලා ගෙදරදී ඔයාලා නිදි බලලා ඔයාලගේ මයික්ස් අපි ඕෆ් කරමු නේද? මයික්ස් ඕෆ් කරගෙන ඉන්න හැමෝම ඔයාලගේ එතකොට රෙකෝඩඩ් ලෙසන්ස් බලලා ඔයාලගේ නෝට් එක ඔයාලා කම්ප්ලීට් කරගෙන තමයි ඊළඟ දවසේ පන්තියට එන්නේ. හරි? ඒ පන්තියට ආවට පස්සේ අපි මොනවද ඔයාලට තිබුණ ප්‍රශ්න ඒ ප්‍රශ්න ඊට පස්සේ අපි කතා කරලා ඒවට උත්තර හොයාගෙන අපි ඒව ප්‍රැක්ටිස් කරනවා. අපි හිතමු දැන් මොන හරි ග්‍රැමර් එකක් ඉගෙන ගත්තා කියලා. ඒක අපි ක්ලාස් එකට ඇවිල්ලා වාක්‍ය ලියනවා
ඒ විදියට අපි ප්‍රැක්ටිස් කරනවා. හරිද? ඒ විදියට තමයි ක්ලාස් එක යන්නේ. සහ මම ඔයාලට ගැරන්ට් කරනවා මේ කෝස් එක මේ මම දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව මේ විදියට වැඩ කරොත් ඔයාලා මාස දෙකක් යනකොට A1 එකට අදාළ ජර්මන් භාෂාවෙන් ලියුම් පවා ලියන්න පුළුවන් වෙනවා. ඕකේ? අපි A1 එකේ එක්සෑම් එකේ ලියුමක් ලියන්න තියෙනවා. අපි මේ විදියට වැඩ කරාම ඔයාලට අපිට මාස දෙකක් යනකොට ඔයාලා ජර්මන් ලැන්ග්වේජ් එකෙන් සති 3න් වාක්‍ය ලියන්න ගන්නවා හරියට. හරිද? හැබැයි මාස දෙක ඉවර වෙනකොට ඔයාලට පොඩි ලියුමක් පවා ජර්මන් ලැන්ග්වේජ් එකෙන් ලියන්න පුළුවන් වෙන තත්ත්වයට එනවා. හැබැයි හරියට වැඩ ටික කරන්න ඕන. මට විතරක් නෙමෙයි ඔයාලටත් ලොකු වැඩ කොටසක් තියෙනවා. මොකද මට තියෙන්නේ කියලා දෙන්නනේ. කියලා දෙන්න දේවල් ඔලුවට දාගන්න ඕනේ ඔයාලානේ නේද? මතක තියාගන්න ඕනේ ඔයාලා. ඉතින් ඔයාලට ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ වගේම මම හැම තිස්සෙම මම ගොඩාක් ඔයාලට ඔය පන්ති ගැන කියපු අයත් කියන්නේ නැති සමහර විට නේද? අනිවාර්යෙන් ක්ලාස් එකේ කැමරාස් ඔන් කරගෙන ඉන්න ඕනේ. ඕකේ? කැමරාස් අදට කමක් නැහැ. අදට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ කැමැති විදියට ඔයාලට අද ඉන්න පුළුවන්. හැබැයි ක්ලාස් එකට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න ඉන්නවා නම් කිසිම හේතුවක් මත කැමරාස් ඕෆ් කරන්න බෑ. මොකද ඊට පස්සේ ඔයාලා කැමරාස් ඕෆ් කරාට පස්සේ ෆෝන් එක ටිකක් බැලෙනවනේ ඉබේ. ඒ කවුරුත් බලාගෙන නැහැ නිබ්බේ ෆෝන් එක අතට ගන්නනවා ඊට පස්සේ ඒකේ උඩට පහළට යනවා මටත් ওই දේවල් වෙනවා ඒක නිසා මම ඒක දන්නවා මොකද මට ඔයාලගේ ෆුල් කන්සන්ට්‍රේෂන් එක අවශ්‍යයි ක්ලාස් එකට අපි සතියකට සැරේ හම්බ වෙන්නේ ඒ වෙලාවට ඔයාලගේ ෆුල් ඇටෙන්ෂන් ඕනි මට ඔයාලා හොඳට කන්සන්ට්‍රේට් කරලා මේක ඉගෙන ගන්න ඕනේ මොකද මම එතකොට කෑ ගහන්න පුළුවන් සමහරවිට රැට අපිට පන්තියේ තියෙන නිින්ද යනවා එතකොට මට පොඩක් නම කිව්ව ගමන් ආයි ටක් ගාලා හැරෙනවනේ නේ ඒ විදිහට ඒක නිසා කැමරාස් ඕන් කරන්න බැරි කවුරු හරි ඉන්නවා නම් ජොයින් වෙන්න එපා මේ ක්ලාස් එකට. හා? also ඒ විදිහට තමයි අපි ඒක එකම ලොකු රූල් එකක්. ඒ වගේම ඔයාලට ක්ලාස් එකේ ඇබ්සන්ට් වෙන්න පුළුවන් දවස් දෙකයි. හරිද? ඒ ඇබ්සන්ට් වෙන දවස් දෙකට රෙකෝඩඩ් ලෙසන්ස් ඒ රෙකෝඩින් එක හම්බ වෙනවා. නැතුව ඔයාලා අපි හිතමු දැන් රෙකෝඩින් හම්බ වෙනවා කොහම අද කම්මැලි. එහෙම හිතලා එන්නේ නැතුව ඉන්නවනේ නේ. නේද? මොකද මම මේ අද ඊයේ කරන ක්ලාස් එකක් නෙමෙයි. දැන් අවුරුදු 4ක් තිස්සේ කරනවා මේක. යනවා හැම මාසෙම ක්ලාස් එකක් අපි පටන් ගන්නවා. ඉතින් එතකොට මම ගොඩක් ක්ලාසස් කරලා තියෙනවා. හරිද? ඉතින් ඒක නිසා මම දන්නවා ඒක වෙන දේවල්. ඒක නිසා අනිවාර්යෙන් ක්ලාස් එකට ඇබ්සන්ට් වෙන්න පුළුවන් දවස් දෙකයි ලෙඩ වුණාම එහෙම දෙනවා. ඒ විදිහට එහෙම නැහැ. එහෙම වදම දෙන්නේ නැහැ ඔයාලට. බට් එතකොට මම දන්නවා ඔයාලා දැන් මේ මාස දෙකක් ඇතුළත මම දැනගන්න ඕනේ නේ. දැන් උදාහරණයක් විදිහට මම දන්නවා හසාර මෙහෙමයි. හසාරට තියෙන ප්‍රශ්න මෙහෙමයි. නේ හසාර මේ විදිහට හෝම්වර්ක් කරනවා. හසාරට රෙකෝඩින්ග්ස් බැලුවට පස්සේ මේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ එයා හොඳට ඒ ගැන ඔළුව එතකොට මම ඔයාලා ගැන දැනගන්න ඕනේ නේ. ඒක නිසා තමයි මට ඔයාලට ගොඩක් උදව් කරන්න නම් මම ඔයාලා ගැන හොඳට දැනගන්න ඕනේ. ඒකට ඔයාලා මට ක්ලාස් එකේදී නිතරම හම්බ වෙන්න ඕනේ. හරිද? ඒක නිසා ඒ විදිහට තමයි මම වැඩ කරන්නේ. හරි. ඔයාලට දැන් තව මොන හරි ඔයාලට දැනගන්න දේවල් මොන හරි තියෙනවද ක්ලාස් එකේ? ගැන. හ්ම්. මොන හරි ප්‍රශ්න තියෙනවද? ක්ලාස් එක සම්බන්ධයෙන් මොන හරි දැනගන්න දේවල්? හ්ම්. නැද්ද? යා? සෝ ක්ලාස් එකේ දැන් ඔයාලට මම කිව්වා ඔයාලට ඕන වෙලේක අපි ක්ලාස් එකට ඔයාලා අපි හිතමු දැන් ජොයින් වෙනවා කියලා ඩිසයිඩ් කරා කියලා. එතකොට කෝඩිනේටර් ඔයාලට දෙනවා කරන්න ඕන දේවල් මුලින්ම කරන්න ඕන දේවල්. ඊට පස්සේ WhatsApp group එකක් හදනවා අපි. හරිද? ඒ ක්ලාස් එකට ජොයින් වෙන අයගේ. ඊට පස්සේ ඒ WhatsApp group එකේ මමත් ඉන්නවා. ඔයාලට ඕන වෙලාවක මාව කන්ටැක්ට් කරන්න පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නේ දැන් ලෙසන් එක බලාගෙන යනකොට හරි මොන හරි කොහේ හරි දෙයක් තිබිලා ඒක තේරෙන්නේ නැහැ කියමු. ටක් ගාලා මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. හරි? මම ඊට පස්සේ ඔයාලට රිප්ලයි කරනවා ඒ විදිහටම WhatsApp එකෙන්. ඒකෙම තමයි අපි කමියුනිකේට් කරන්නේ. නැත්තම් ක්ලාස් එකේදී අපි ඉන්නවා ඊට පස්සේ ක්ලාස් එකෙන් පස්සේ අපිට හම්බ වෙන්න පුළුවන් ඔයාලට තියෙන ප්‍රශ්න තව දුරටත් කතා කරන්න පුළුවන් ඒ වගේම ඔයාලා අපි හිතමු දැන් එන්න ඉන්නවා නම් එහෙම දැන් ජර්මනි වලට එනවා නම් එතකොට ඔයාලගේ ඔයාලා යන්න ඉන්න සිටි එකේ කවුරු හරි මගේ වෙන මේ ක්ලාස් එකේ නැතුව තව ක්ලාසස් තියෙනවානේ මගේ ඒ ක්ලාසස් වල දන්න ළමයි ඉන්නවා නම් අපිට පොඩ්ඩක් සම්බන්ධ කරලා දෙන්න පුළුවන්
නේද? මොන හරි එනකොට පොඩි උදව්වක් එහෙම ඕන වෙනවනේ සමහර වෙලාවට නේ. එහෙම ගොඩක් අපි උදව් කරලා තියෙනවා ළමයින්ට අපාර්ට්මන්ට් හොයාගන්න ඒ වගේදී සමහර අයට පික් කරන ඒ වගේදී. එතකොට ළමයි සම්බන්ධ වෙලා ගිහිල්ලා ඒක කරගන්නවා. ඒ විදිහට. හරිද? යා. ওই විදියට තමයි තියෙන්නේ මේවා ඒ වන්නේකේදී මේකෙදි මම මගේ ක්ලාසස් වල ළමයින්ට ගොඩක් කියනවා දැන් එක එක අය ඉන්නවනේ මෙතන ඇති සමහර අය ස්ටඩීස් වලට ජර්මනි එන්න දැන් කිව්වා වගේ ඊට පස්සේ ඇති සමහර අය ඒ මුකුත් නැතුව ජොබ්ස් වලට ජර්මනි වලට එන්න. එහෙමත් නැත්නම් ජොබ් සීකර්ස් වීසා එක අලුත් එක අර දාලා ඔපචුනිටි කාඩ් එක ඒකෙන් එන්න ඇති. ඊට පස්සේ යුනිවර්සිටි එන්න හරි මොනවට හරි ඇතින් එන්නේ සමහර අය ඇති වොකේෂනල් ට්‍රේනින් වලට එන්න බලාගෙන ජර්මන් ඉගෙන ගන්න අය B2 ලෙවල් වෙනකල් ඉගෙනගෙන මෙහෙට එන්න හිතාගෙන ඉන්න අය ඇති. ඉතින් එතකොට ඒ හැමෝන්ටම මම කියන්නේ තමන්ට අවශ්‍ය කෝස් එකකින් පස්සේ දැන් ස්පෙෂලි වොකේෂනල් ට්‍රේනින් එන ළමයින්ට අවශ්‍ය නෑ යාළුවට මේ කෝස් එක ඉවරුණු ගමන් එක්සෑම් එක කරන්න අනිවාර්යම නැහැ. හැබැයි මං කියනවා A2 එක A1 එකයි A2 එකයි එක්සෑම් එක ස්කිප් කරලා අපිට B1 එකේ ඉඳලා එක්සෑම්ස් කරන්න පුළුවන්. මොකද එයාලට ඕනි B1 සර්ටිෆිකේට්ස් සහ B2 සර්ටිෆිකේට්ස් විතරයිනේ. ඒක නිසා ඔයාලට Tamanට අවශ්‍ය එක්සෑම් එක කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ එක්සෑම්ස් කරන්නම අවශ්‍ය නැහැ. හරිද? හැබැයි සමහර අයට ඉන්නවනේ එම්බසි එකට මට A1 සර්ටිෆිකේට් එක පෙන්වන්න ඕනේ. මට ඒක A2 එක පෙන්වන්න ඕනේ. එතකොට ඔයාලට කැමති විදිහට ගිහලා එක්සෑම් එක කරන්න පුළුවන්. හැබැයි මගෙත් එක කෝසස් කරගෙන ඉස්සරහට යන්න අනිවාර්යෙන් එක්සෑම් එක ගිහලා කරන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා ඇති එක්සෑම්ස් කරන්න තියෙන්නේ ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ ලංකාවේ නේද? ජර්මන් කල්චරල් සෙන්ටර් එකේ ඒකට යන්න ඕනේ ඔයාලා ගිහලා එක්සෑම්ස් කරන්න ඕනේ. හරිද? ඒ විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ ක්ලාස් එකේ අපිට පොත් දෙකක් තියෙනවා. කෝස් බුක් දෙකක් තියෙනවා. ඒ දෙක ලංකාවේ ඉන්න අයට PDF එක හම්බ වෙනවා. ඒ ටික print outs අරගෙන වැඩ කරන්න ඕන. මොකද අපි listening කරනවා මේක මේ language එකක් ඉගෙන ගන්නවා කියන්නේ අපිට තියෙනවා reading තියෙනවා නේද? reading, writing, listening, speaking කියන හතරම තියෙනවා. ඕකේ? ඉතින් එතකොට අපි හතරම ප්‍රැක්ටිස් කරන්න ඕන. අපි ජර්මන් අහන්න ඕනි. අපි ජර්මන් කතා කරන්න ඕනි. අපි ජර්මන් කියවන්න ඕන. අපි ජර්මන් ලියන්න ඕනි. හරිද? ඔය ඔක්කොටම අපි ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඒකට අපි පොතක් ඕනේ. පොතෙන් අපි ලිස්නින් කරනවා. හරිද? හැබැයි මතක තියාගන්න ඔයාලා වැඩ කරන තරමට ඔයාලා වැඩිපුර නිකන් ඉන්න ගමන් YouTube එකේ ජර්මන් අහන තරමට ඔයාලට හොඳයි. හරිද? මුකුත් තේරෙන්නේ නැති කමක් නෑ අහන්න බේසික් දේවල්. අහන්න ඕනි. එතකොට ටික දවසක් යනකොට අපි වචන ඉගෙන ගන්නවා. අපි ඊට පස්සේ වාක්‍ය ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ටෙක්ස්ට් කියවනවා. එතකොට ටික ඔයාලට තේරෙන්න ගන්නවා. හරිද? මෙතන මේක තමන්ගේ කැපවීම. ඇත්තටම මට ඔයාලව ගයිඩ් කරන්න විතරයි පුළුවන්. හරිද? ඔයාලගේ කැපවීම තමයි මෙතන අවශ්‍යම වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඊයේ B2 ලෙවල් එකේ දැන් මගේ B2 ලෙවල් එකේ ළමයි දාලා කියන්නේ රිසල්ට්ස් දාලා තිබ්බා. හරිද? දැන් මේ මගෙත් එක්ක A1 වල. ඔයාලා වගේම මෙහෙම යාලත් දවසක හිටියා මාත් එක්ක. මුකුත්ම ජර්මන් කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව. ඊට පස්සේ ඊයේ ඔන්න එයාලගේ B2 එක ලියලා රිසල්ට්ස් ඇවිල්ලා. ඉතින් හරිම සතුටුයි. එකපාරින් පාස් ළමයි මට අමතක වුණා මට කාට හරි එන්න කියන්න තිබ්බ B2 කරපු කෙනෙක්ට මට අද කියන්න බැරි වුණා. නේ කියන්නේ යාලා ඒ කියන්නේ විභාග හොඳට හැබැයි මං කියන්න ඕන මං කියපු වැඩ යාලා හරියටම කරා. ඊට අමතරව වැඩත් කළා. කියන විදිහටම වැඩ කරලා ඒවට උත්තර ලියලා හෝම්වර්ක් කරලා එහෙම කරපු අය එකපාරින් කිසිම කතාවක් නැතුව එක්සෑම්ස් පාස් වෙලා තියෙනවා. හරිද? ඉතින් ඒකයි මං ඔයාලට කියන්නේ මේකේ වැඩේ සම්පූර්ණයෙන් මගේ අතේ විතරක් තියෙන දෙයක් නෙමෙයි. මට මිරකල් එකක් කළා මුකුත් වැඩ කරන්න නැති අයට පාස් වෙන්න කරලා දෙන්න බෑ. හරිද? ඔයාලා කියන විදිහට වැඩ කරාට පස්සේ මේ කියන විදිහටම වැඩ ටික හරියට කරාම ඔයාලට එකපාරින් කිසිම ප්‍රශ්නයක් නැතුව එක්සෑම්ස් ටික පාස් වෙන්න පුළුවන්. ඕකේ? මතක තියාගන්න හරියට ඔයාලට හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕනි. මං කියන දේවල් කොයි වෙලෙත් ස්ටක් වෙන්නේ නැති වෙන්න ඇහෙන්න. ඒ වගේ දේවල් ඔයාලා බලා ගන්න ඕනි නේද? ඒක හරියට. ඒ වගේම ඔයාලා කතා කරන ඒවා මට ඇහෙන්න ඕනි. හරිද? මොකද මට බලන්න ඕන ඔයාලා ප්‍රොනවුන්ස් කරන විදිය හරිද කියලා. හරිද? ඒක ජර්මන් නිකන් කතා කරලා වැඩක් නැහැ. ලස්සනට හරි ප්‍රොනවුන්සියේෂන් එක ඕන ඔයාලා ජර්මන් කතා කරන්න. ඕකේ? ඉතින් ඒක නිසා ඒවා ප්‍රැක්ටිස් කරන්න. ඒවට ඔයාලට මොකද ඔයාලගේ කියන ඒවා මට කැඩි කැඩි ඇහෙන්න ගත්තොත් නේ.
එතකොට මට හරියට ඇහෙන්නෙත් නෑනේ. මං කියන දේවල් වලට තේරෙනවනේ නේද? Yeah. Good. ඔය විදිහට තමයි අපේ කෝස් එක තියෙන්නේ. ඒ වගේම මේ කෝස් එකේ අන්තිම දවස් දෙක අපි එක්සෑම් ප්‍රෙපරේෂන් තමයි කරන්නේ. ඕකේ? පේපර්ස් ටිකක් මොඩල් පේපර්ස් ටිකක් අපි කරනවා. අපි ලියුම් ලියනවා. මේ ක්ලාස් එක අන්තිමේ අපි ලියුම් ඔක්කොම එකතු වෙලා ලියුම් 15ක් විතර ලියනවා. හරිද? පේපර්ස් 4ක් විතර කරනවා ක්ලාස් එකේ. ඕකේ මේ විදිහට තමයි ක්ලාස් එක තියෙන්නේ. ඒ වගේම මට ක්ලාස් එක කරගෙන යනකොට වැරදිලා හරි හිතුනොත් නෑ මම මෙයාලට තව එක්ස්ට්‍රා දවසක් කරන්න ඕන. තව දවස් දෙකක් එක්ස්ට්‍රා කරන්න ඕනි කියලා. ඒ කියන්නේ සමහර ක්ලාසස් තියෙනවා ඔක්කොම එකට එකතු වෙලා හරි ඉක්මනට හොඳට වැඩ ටික කරනවා. සමහර ක්ලාසස් ඉන්නවා ටිකක් අර තව වැඩ කරන්න ඕනි කියලා හිතනවා සමහරක් අයට. එහෙම වුණාම මම එක්ස්ට්‍රා කිසිම අය කිරීමක් නැතිව මම ඔයාලට තව එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි දෙකක් හරි කරනවා නම් කරනවා. ඕකේ? එක ක්ලාස් එකෙන් ක්ලාස් එකට වෙනස් වෙනවා. අපි දන්නේ ඔයාලගේ ක්ලාස් එක කොහොම වේද කියලා. එහෙම අවශ්‍යතාවයක් වුණොත් මම ඒක බලලා කරනවා. ඔයාලට තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මම කතා කරාට පස්සේ දේවල් කිව්වට පස්සේ අහන්න මොන හරි කියලා. හ්ම්? නිකන් කෝස් එක ගැනවත් නැද්ද? හ්ම්? නෑ. මෙසේජස් උත් චෙක් කරා මෙසේජ් එකකුත් නෑ. ඒ කියන්නේ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නෑ. good. යා අපි බලමු. මිස් යා සොරි good යා evening මට පොඩ්ඩක් දැනගන්න ඕන. ඒ කියන්නේ මම ලංකාවේ නෙමෙයි ඉන්නේ මේ වෙනකොට. මට එක්සෑම් එක මම ඉන්න රටෙන් ලියන්න පුළුවන්ද කියන ඔයා එක. ඉන්නේ කොහෙද? මම රුමේනියාවල දැනට ඉන්නේ. ඔව් වෙබ් එක ඔයාලට කරන්නේ. බුකාරෙස්ට් වල තියෙනවා මේ ගෝතේ ඉන්ස්ටිටියුට් එකක්. ඕකේ. බුකාරෙස්ට් වල විතරක් නෙමෙයි තව මට නම් මතක නෑ සිටිස් වල තව ගෝතේ ඉන්ස්ටිටියුට්ස් දෙකක් විතර තියෙනවා. ඔයාලා ඔව් මම ඉන්නේ සිටි එකේ මිස මම හිතන්නේ තියෙනවා මම කලින් සර්ච් කරලා බැලුවා. ඒකෙන් ඕකේ. එහෙම මට කියන්න පුළුවන් නේ. ඕකේ ඕකේ. ඔයාට ඕකේ. ගිහිල්ලා ඒ කියන්නේ ඔයාට A1 කරන මගේ ඉන්නවා තව ළමයි ගොඩාක් රුමේනියාවල මගේ හැම ක්ලාස් එකෙම මගේම ඉන්නවා රුමේනියාවලින් කට්ටිය. එයාලා ඔයාලගේ ඔය ඉන්ස්ටිටියුට් එකටම ගිහිල්ලා කරනවා බට් ඔයා අපි හිතමු ඔයාට A1 සර්ටිෆිකේට් එක දැන් මෙහෙට ඔයා බලන්නේ මෙහෙට එන්නනේ ජොබ් එකකටනේ. ඔව් ඔව්. බලනකොට ඔයාට අනිවාර්යෙන් A1 එක කරන්න ඕනේ නැහැ. හැබැයි ඔයාට හිතෙනවා නම් ඒක කරන එක හොඳයි කියලා ඔයාට ගිහිල්ලා ඔන්ලයින් ඔයාලට රෙජිස්ටර් වෙන්න තියෙන ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ ඔන්ලයින් පේමන්ට් එක කරලා එක්සෑම් එකට යන්න විතරයි තියෙන්නේ. ඕකේ ඕකේ මිස් thank you. Okay, good. Okay. තව කාට හරි මොන හරි තියෙනවද ප්‍රශ්න? දැනගන්න. හ්ම්? Yeah. ඕකේ good. අපි එහෙනම් අද යමු අපේ ලෙසන් එකට. මම අද ඔයාලට නිකන් පොඩි ලෙසන් එකක් අපි කරන්නේ මම කරන්නේ. හරිද? ඇයි කිව්වොත් ඔයාලට අපේ OLS එකේ වීඩියෝස් බලන්න පුළුවන්. කලින් මම මේ වගේ ෆ්‍රී සෙෂන් කරපු ඒවා තියෙනවා OLS කියන YouTube channel එකට ගිහිල්ලා බැලුවොත්. ඔයාලට මම කියන්නම් කෝඩිනේටර්ට ඕනනම් ඒකේ link එක දාන්න කියලා මේ අපේ ඔයාලා දැන් අද ඇඩ් වුණානේ group එකකටනේ WhatsApp community එකකට නේද? ඒකෙන් නේද ඔයාලා මේක ලින්ක් එක අරගෙන ආවේ? නැද්ද? බලන්න ඒකට ගිහිල්ලා එහෙම නැත්නම් කලින් ඒවා තියෙනවා අපි කරපුවා ඒවට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මම අද ඔයාලට නිකන් පොඩි ලෙසන් එකක් කොහොමද මම උගන්වන්නේ ජර්මන් කියන්නේ මොනවද කියලා දැනගන්න මම සිලෙක්ට් කරේ අද numbers කියන ලෙසන් එක. German numbers. අපි කියනවනේ නේද? ඕෂධි ඔයා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ කොහෙත්තම එයාට බැරිද ඒක මේ කොහෙත්තම බැරිද ඕෂධි මට චුට්ටක් ඒක කියන්න. ඒ කියන්නේ ඔයා දාලා තියෙන ඒ හියරින් එක කියන්නේ කොහෙත්තම ඇහෙන්නේ නැති එකද නැත්නම් ටිකක් හරිද? මොකද මේකේ ලිස්නින් තියෙනවා. ඒක නිසා ඒක අනිවාර්යයෙන්ම ලංකාවේ නම් අපිට ඔප්ෂන් එකක් නැහැ. ඔයා පොඩ්ඩක් ඕෂධි කෝඩිනේටර්ව කන්ටැක්ට් කරන්න අපේ ඕකේ. එයාට කෝඩිනේටර් ඔයාට වැඩිපුර විස්තර කියයි. එහෙමත් නැත්නම්
කෝඩිනේටර්ට සොලියුෂන් එකක් ගන්න බැරි වුණොත් එයා මාව හරි ඔයාට කන්ටැක්ට් කරලා දෙයි. එහෙම නැත්නම් අපි මේ සෙෂන් එක ඉවර වෙලා අපි චුට්ටක් කතා කරමු. ඕකේ? අපි ඉමු එතකොට හැමෝටම ලොග් අවුට් වෙන්න කියලා අපි කතා කරමු. ඕකේ. good. මම අද කිව්වා වගේ ඔයාලට තියෙන ලෙසන් එක numbers. හරිද? අපිට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ numbers වලට අපිට ජර්මන් වල අකුරු කියලා වෙන විශේෂයෙන් දැන් අපි කොරියන් ලැන්ග්වේජ් එක, ජැපනීස් ලැන්ග්වේජ් එක වගේ ඉගෙන ගත්තා නම් අපි ඉස්සෙල්ලම පටන් ගන්න අකුරු ලියන එකෙන්නේ නේ. නේද? අපිට ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නකොට අකුරු ලියන්න ඕනේ නැහැ ඉගෙන ගන්න. ඇයි ඒ? අපි හැමෝම ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26 ලියන්න දන්නවනේ නේ. ඉතින් ඉංග්‍රීසි භාෂාවේ අකුරු 26ම තමයි අපිට ජර්මන් භාෂාවේ තියෙන්නේ. හරිද? එකම පොඩි දෙයක් තියෙන ප්‍රොනවුන්ස් කරන විදිහ වෙනස්. හරිද? දැන් ඉංග්‍රීසි වල ඒ කියනවා අපි ජර්මන් වලින් ආ කියනවා. අන්න ඒ වගේ පොඩි වෙනසක් තියෙනවා. හැබැයි ඒක අපි ක්ලාස් එකට පටන් ගත්තට පස්සේ ක්ලාස් එකේදී තමයි ඉගෙන ගන්න. ඕකේ? අදට ඔන්න බලන්න මම ඔයාලට කියලා දෙනවා ඔයාලට බලන්න මේ ක්ලාස් එක ඉවර වෙනකොට පුළුවන් මේ ටික නම්බර්ස් ටික ඉගෙන ගන්න. හැමෝටම ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? යා? පේනව නේද? ස්ක්‍රීන් එක good. මෙන්න මේ die Zahlen කියන්නේ numbers වලට ජර්මන් වලින් numbers වලට තමයි die Zahlen කියලා කියන්නේ. හරිද? හැමෝම ඔයාලගේ මයික්ස් ඕෆ් කරලානේ තියෙන්නේ. ගෙදර අයට ඇහුනට කමක් නැහැනේ. හයියෙන් හොඳට කියන්න die Zahlen. die Zahlen. දැන් ඉංග්‍රීසි වල වගේ ස් කියන සවුන්ඩ් එක එන්න බෑ. ඕකේ? නිකම්ම අර සිංහල වල ස සවුන්ඩ් එක සයන්න තියෙන්නේ අපේනේ. අන්න ඒක Zahlen. die Zahlen. 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 die Zahlen. Zahlen කියන්නේ මොනවද ජර්මන් වලින්? numbers වලට. ඕකේ? මෙන්න මෙතන තියෙනවා ඔයාලට එකේ බිංදුවේ ඉඳලා 12ට numbers. ඕකේ? බලන්න මේක හොඳට බිංදුවේ ඉඳලා 12ට numbers තියෙනවා. අපි කොලයක් අරගෙන මේ ටික ලියාගමුද? හරිද? කොලයක් අරගෙන මේ ටික දැන් ලියා ගන්න. මම ඔයාලට ලියා ගන්න දැන් වෙලාව දෙන්න. ඕකේ. මට පේනවා ලියලා ඉවරයි කට්ටිය. මම බලන හැමෝම කැමරාස් ඔන් කරලා තියෙන අය ලියලා ඉවරයි. අ, අපි බලමු. බිංදුවට කියන්නේ ජර්මන් වලින් හැමෝම බලන්න මගේ කට දිහා. හරිද? මම කට අරින දිහා. බිංදුවට කියන්නේ නුල්. නුල්. හරිද? හොඳට මතක තියාගන්න. කොහොමද කියන්නේ නුල්? දැන් ලබන සතිය වෙනකොට මේක නූල් වෙන්න බෑ. හරිද? මේක නුල්. ඕකේ? කරන මිස්ටේක්ස් මම මේ කියන්නේ.
null null යා ඊළඟට එන්නේ මොකද්ද එක eins 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 යා හොඳට බලන්න මේක කිසිම මම මේ ඔයාලට අද ඔයාලට එකපාරට හිතෙන්නේ නැති මොකටද මෙයා මේ නම්බර්ස් හරියට නම්බර්ස් වලින් පටන් ගන්න කියලා නේ හරියට ලැන්ග්වේජ් එක දැන් අපි මම ඔයාලට කියවනේ ඉස්සෙල්ලා මම ඉගෙනගෙන තියෙනවා මගේ මාස්ටර් එකට කොහොමද මම උගන්වන්නේ ජර්මන් කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට කියන එක නේද අපි හරියට උගන්වනකොට මේ කිසිම දැන් ඔයාලට පොතක් දෙනවා ඔයාලට පොතෙත් පෙනේ පොතේවත් මුල් පළවෙනි පාඩමේ පළවෙනි පිටුවේ ඇල්ෆබෙට් එක නෑ ඔයාලට හරිද? එහෙමයි. එහෙම කවුරු හරි කෙනෙක් උගන්වනවා නම් ඒක ඇත්තටම එයාට ට්‍රේනින් එකක් තියෙන කෙනෙක් නෙමෙයි. ඕකේ? හරිද? අපිට ඇල්ෆබෙට් එක අවශ්‍ය නැහැ. අපිට දැන් මේ 1 කියලා කියන්න පුළුවන් නේ. 1 0 1 2 2 2 2 ඔයාලා කො ගෙදරට හැවුනට කමන්නේ හයියෙන් කියන්න කට පුරුදු කරන්න ඕනි දැන්. ඕකේ? 2 අපි දැන් බිංදුව 1 2 කියමු 0 කො 1 2 2 පොඩි දෙයක් කියන්නේද මං ඔයාලට මම දැන් මේ කැමරාස් ඔන් කරලා මේ ඉන්න අය දිහා බලනවනේ මදු ඔයාට මම පොඩි මදු නේ ඔයා මම ඔයාට මොකක්ද දන්නවද කියන්නේ ඔයා කටට මෙහෙම අත තියාගෙන ඉන්නවනේ අත තියන්න එපා බ්ලොක් කරන්න එපා ඒ දන්නවද දැන් මේ අලුත් භාෂාවක්නේ මම ඔයාලට කියන්නේ මං ඉගෙන ගන්නපු දේවල් වලින් අපි අලුත් භාෂාවක්නේ අපිට සිංහල වලට ඉංග්‍රීසි වලට තමයි අපේ මේ කටවල් හැදිලා තියෙන්නේ නේ සමහර වෙන භාෂාවල් වල දේවල් ඔයාලට කියන්න අමාරුයි නේ ඒ හැටි දැන් අපි අලුත් එකක් ඉගෙන ගන්න මේ කට අපි නිදහස් දැන් පන්තියේ ඔයා විතරක් නෙමෙයි ටික සමහරවිට පන්තියේ මෙහෙම ඉන්නවා කට්ටිය මෙහෙම ඉන්නවා මෙහෙම ඉතින් හැමෝටම කියන්නේ මං කට බ්ලොක් කරන්න එපා හොඳට මේ භාෂාව එළියට එන්න දෙන්න ඕකේ ඒක නිසා මොකද අපි මේ බලෙන් කරන දෙයක් මම තව දෙයක් කියන්න කැමතියි මමත් ඔයාලා වගේ ජර්මන් ඉගෙන ගත්තා මම ලංකාවේ ජර්මන් ඉගෙන ගත්ත කෙනෙක් හැබැයි මම දැන් මෙහි ඇවිල්ලා ජර්මනියේ ඉඳගෙන ජර්මන් උගන්වනවා ඕකේ ඉතින් එතකොට ඒකට අපි ප්‍රොනවුන්සියේෂන් හරියට හදා ගන්න ඕනි. මෙයා මේ කට අපි ජර්මන් වලට පුරුදු කර ගන්න ඕනේ. ජර්මන් භාෂාවේ සමහර අකුරු තියෙනවා. මේ මෙන්න මෙතන මේක එහෙම අපි කියන්නේ අහ්ට්. ඔයාලා අරබික් අහලා තියෙනවනේ අරබි භාෂාව. එයාලට හොඳට එයාලගේ භාෂාවෙත් ගාලා එයාලා කියනවනේ. එයාලට ඒක අමාරු නෑ ප්‍රොනවුන්ස් කරන්න. අපිට හැබැයි හරි අමාරුයි. මේක අහ්ට් දැන් මට පුළුවන් මට ඉස්සර මං කියන්නේ අක්ට් ඒ වගේ තේරුණාද ඉතින් අන්න ඒවට අපි පුරුදු වෙන්න ඕනේ ඉතින් මේ අපේ කට වටේ මේවට අපි ජර්මන් වලින් කියන්නේ මේ ආටිකුලාසියෝන්ස් ඔගාන් මේවා මේ අපේ මේ අවයව අපි පුරුදු කරන්න ඕනේ දැන් අපි අර චූටි බබෙක් භාෂාවක් ඉගෙන ගන්නකොට ටික ටික ඉගෙන ගන්නනේ අන්න ඒ වගේ තමයි අපි මේවට දැන් පුරුදු කරන්නේ එහෙනම් අපි බ්ලොක් නොකර හොඳට ඉමු ඕකේ අපි යමු 0 1 2 2 ඊළඟට 3ට කියන්නේ drei drei ඊළඟට හරිම දෙයක් මේ v අකුර ජර්මන් මේක නිකන් අපිට හිතෙන්නේ නිකන් විය කියයි කියලා වගේ නේ නෑ ජර්මන් භාෂාවේ v අකුරේ සද්දේ තියෙන අර ෆාමසි කියද්දි ෆැන්ටා කියද්දි එන ෆ එක අන්නේ සවුන්ඩ් එක. එතකොට ඔයාලට මේක කියන්නේ fear. දැන් හැමෝම කියන්නකෝ ප්‍රොනවුන්ස් කරන්න fear. ඉංග්‍රීසි වලින් බයට කියන්නේ අපි fear කියලා අන්න ඒ වගේ. ඕකේ? ආයෙමත් කියමු 0 1 2 3 4. ඕකේ? ආයෙමත් කියමු හැමෝම හොඳට කටවල් අරින්න 0 1 2 3 4 මං චුට්ටක් බලමු දිලන්යා පොඩ්ඩක් මයික් එක ඔන් කරලා try කරමු බලන්න කියන්න මට අහන්න 0 1 2 3 4 superb ලස්සන්ට ප්‍රොනවුන්සියේෂන් තියෙනවා ඕකේ හොඳට මම මේ කියන විදිහට කරන්න ඕකේ ඊළඟට එනවා එකක් fünf මං කියනවාට
fünf, fünf, fünf. එක පොඩි සවුන්ඩ් හොඳට අහන්න. fünf, fünf. මේක අමාරු වචනයක්. fünf, fünf කො මට පේන්නේ හැමෝම කො fünf. වැරදුනාට කමන්නේ කියන්න. අපි එහෙම තමයි පුරුදුනේ. මමත් ෂුවර් එකට මුල් කාලේ කියන්නේ නැත්තේ වැරදියට. හරිද? fünf, fünf. Also 0, 1, 2, 3, 4, 5. ඊළඟට 6. මේක CH තිබ්බ කියලා සෙච්ස් කියන්නේ නෝ නිකම්ම අපි හිතන්නේ මෙතන X එකක් තිබ්බ කියලා. අන්න ඒ විදිහට හිතාගෙන ඒ සවුන්ඩ් එකට තමයි ප්‍රොනවුන්ස් කරන්නේ 6. ඕකේ? ආයමත් 0, 1, 2, 3. දැන් මට පේනවා මට කලින් කට්ටිය කියන චුට්ටක් ඉන්න ඉස්සෙල්ලා අහන්න. අහලා ඉවර වෙලා කියන්න. 0, 1, 2, 3, 4, 5, 6. හරිද? දැන් නිකන් තනියෙන් එකපාරක් හැමෝම හයියෙන් කියවන්න බලන්න. තනියෙන් කියවන්න බලන්න ඔයාලට. good. no අපි ළඟට එන්නේ 7ට. 7ට කියන්නේ sieben. මෙන්න මෙතන දැන් ඔයාලට පේනවද S අකුර සද්දයක් එනවා කියලා. sieben. 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 Ja? 0, 1, 2, 3, 4, 5, 6, 7. ඊළඟට එනවා 8. 8. අද ඔයාලට හරියටම කියන්න ඕනේ. මොකද්ද දන්නවද? අපි අර උගුර අමාරු හැදුනම වතුර ටිකක් දාලා අර ගාගල් කරනකොට අපිට ඇහෙන නේ අන්න ඒක. අන්නේ සද්දේ. 8. 8. උගුරෙන් තියෙන්නේ. මුල්නේ අපි ඕක තව කල් යනවා ඒක හරියට පුරුදු වෙන්න. ඕකේ? ඒක හැමෝන්ටම එහෙමයි. ඔයාලට විතරක් නෙමෙයි. Also 7, 8. 9ට කියන්නේ 9. 9. 9. 9. 9. 10ට කියන්නේ 10. 10. 10. 10. දැන් හැමෝම හයියෙන් කියනවනේ ගෙදර. 10. 11ට කියනවා අපි 11. 11. 11. 11. 12ට කියනවා 12. 12. 12. දැන් ඔයාලා කල්පනා කරන්නේ මේ U අකුරට උඩින් dots දෙකක් තියෙනවා. O අකුරට උඩින් dots දෙකක් තියෙනවා. ඒව ගැන worry වෙන්න එපා. අපි ඒව alphabet එක කරනකොට ඉගෙන ගන්නවා. හරිද? අපි alphabet එක වෙනම class එකේ දවසක ඉගෙන ගන්නවා. හරිද? class එක පටන් ගත්තට පස්සේ අපි ඉගෙන ගන්නවා. දැන් අපි මේක දෙසරයක් තුන් සැරයක් හයියෙන් කියවමු. මං කිව්වට පස්සේ හොඳට හයියෙන් ප්ලීස් කටවල් හොඳට අරින්න කියන්න. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. ආයෙමත් එක සැරයක් අපි කියමුද? 0, 1, 2, 3, 4, 5, 6, 7,
8, 9, 10, 11, 12. So, good. මම දැන් බලාගෙන කිව්වට කමක් නෑ. මං අහනවා කීප දෙනෙක්ගෙන්. හසාරා, ඔයාට පුළුවන්ද මේ නම්බර්ස් ටික කියන්න? හසාරා Ah, ප්‍රනන්ස් කරන්න. Yeah. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Perfect. Sehr gut. Good. මං කැමති. චතුරංග try කරමුද අපි? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Superb. Sehr gut. හරි ලස්සනට නේ? ඔයාලට දැන් කියනකොට හෙනවනේ වෙනසක් නෑ. දැන් ජර්මනි වල ඉන්න අයට උනත් දැන් මෙතන ඇති සහභාගී වෙලා එයාලගේ ප්‍රොනවුන්සියේෂන් හොඳට තියෙනවා. අපි try කරමුද බලන්න සම්පත්. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Superb. මං හිතනවා ඔය විදිහට පුළුවන් කියලා. දැන් ඔයාලට පොඩි වැඩක් දෙනවා මම. හරිද? කටපාඩම් කරන්න ඕනේ නෑ. අපි try විනාඩි 2යි මන් දෙන්නේ. විනාඩි 2ක් දෙනවා. හරිද? මම මෙහෙන් stop watch එක on කරනවා. ඔයාලා විනාඩි 2කින් බලන්න අපි try කරමු. මේ ටික පොඩක් මතක තියාගන්න. නේ? එකේ ඉඳලා 0 ඉඳලා 12ට. විනාඩි 2ක් දෙනවා. Okay. time ඉවරයි. Good. Yeah. කවුද කැමති? කැමරා එක දිහා බලාගෙන මම දැන් නවත්තනවා මේක. ස්ක්‍රීන් එක ෂෙයා කරපු එක නවත්තනවා. කියන්න බලන්න. කවුද කැමති? try කරමුද අපි? කවුද කැමති try කරන්න? කෝගුලාන්. නෑ චතුරංග. මයික් එක on කළා. ඊට පස්සේ අපි ඕකේ මත් චතුරංග කියන්න බලන්න. 0,
eins, zwei, drei, vier, fünf, sechs, sieben, acht, neun, 10, 11, 12. Superb. Sehr gut. Ja, Hugulat. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Good. අපි 8ක පුරුදු වෙමු තව නේද? Very good. Otherwise very good. 8ක අපි practice කරමු. තව කවුරු හරි කැමතිද? හ්ම්? කවුද කැමති? යා මදු? මයික් එක on කරන්න. ඔයාගේ මයික් එක off. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Superb. Yeah. ওই විදිහට තමයි කියන්නේ. අපි දැන් ඉගෙන ගන්න යනවා නම්බර්ස් ටික දැන් හැමෝම මං හිතනවා මයික්ස් කැමරාස් ඔන් කරලා ඉන්න වගේම කැමරාස් ඔන් නොකර ඉන්න අයත් හොඳට ලෙසන් එකට අවධානය යොමු කරලා ඇති කියලා. මොකද මම කැමරාස් ඔන් කරලා ඉන්න අයව මට මෙතන වෙනම ස්ක්‍රීන් එකක පේනවා ඔයාලව. හරිද? මට පේනවා ඔයාලා වෙන වැඩ කරනකොට මං එතකොට පොඩ්ඩක් කියනවා මෙහෙට එන්න මේ පැත්තට අවධානය යොමු කරන්න කියලා. හරි. අපි දැන් පටන් ගනිමු පොඩි දෙයක් කරන්න. අපි මොකද දන්නවද මම මේ කියලා දෙන්න යන්නේ. අර සමහර වෙලාවට අපිට වචන තියෙනවනේ අපි කියනවා ඩබල් අපි කියලා කියනවානේ දෙකක් ඩබල් ඒ විදිහට එතකොට අපි කියන ක්‍රමයක් කියන්න. ස්වයි දෙකට කියන්නේ ස්වයිනේ. දෙපාරක් ස්වයිමාල්. තේරුණාද? තුනට කොහොමද කියන්නේ? ත්‍රයි තුන් වතාවක් කියන්නේ ට්‍රිබල් කියන එක මොකද කියන්නේ ට්‍රිපල් කියන එක ඩ්‍රයිමාල් එතකොට හතර වතාවක් ෆියමාල් පස් වතාවක් ෆින්ෆ්මාල් ඔන්න ඔය විදිහට මාල් කියන වචන ඇඩ් කරාම දෙවතාවක් තුන් වතාවක් හතර වතාවක් ඒ කියන විදිහට කියන්න පුළුවන් මම ඒක කියන්නේ පොඩි දැන් අපි ඉගෙන ගන්නවා පොඩි දෙයකට හරිද මෙන්න මේ ටිකත් ලියා ගන්න ඔයාලට පේනවද මම මේ ලියන හැම එකකම අකුරු දැන්ට අපි ලියපු ඔක්කොගෙම මේ මෙතන Z එක කැපිටල් ඇරෙන්න. පේනවද? මේක විතරයි මේ අකුර විතරයි අපි කැපිටල් ලිව්වේ නේ. අනිත් ඔක්කොම මෙතන සිම්පල් නේ. පේනවනේ මං කැපිටල් ලියලා නැහැනේ කොහෙවත්. මං කැපිටල් ලියලා තියෙනම් විතරයි කැපිටල් ලියන්නේ ඔයාලා. හිතේ හැටියට ජර්මන් වල ලියන්න බෑ. හරිද? පේනවනේ මේ විදිහට නේ ඔයාලත් ලිව්වේ මේ සාලන් කියන තැන සෙට් එක විතරයි. අනිත් ඔක්කොම දැනට සිම්පල් අකුරු තියෙන්න ඕනේ. මෙන්න මෙතන මේකත් සිම්පල් තියෙන්නේ. මේ ටික ලියා ගන්න බලන්නද? zweimal, dreimal, viermal. Also. Okay? Zweimal, dreimal, viermal, fünfmal, mal. Mal කියලා තමයි කියන්නේ ඒකට. No zweimal, twice දෙවතාවක්. එහෙම නැත්නම් නේද? double කියන එක. හරිද? dreimal. කොහොමද කියන්නේ 10 වතාවක් කියන එක? මයික්ස් ඔන් Zehnmal. zehnmal නේද? ඒ විදිහට අපිට කියන්න පුළුවන්. ඒක පැහැදිලි නේ? ඒක ඔයාලට තේරුණාද? මං ඒක කිව්වේ ඇයි දන්නවද? දැන් අපි ඉගෙන ගන්න යන්නේ ජර්මන් වලින් අපේ ටෙලිෆෝන් නම්බර් එක කියන්නේ කොහොමද කියලා. හරිද? අපි දැන් බලමු ජර්මන් වලින් අපේ ටෙලිෆෝන් නම්බර් එක කියන්නේ කොහොමද කියලා. හරි. ඒක මං චුට්ටක් වෙනස් කරනවා. මේක ඩුප්ලිසිර්. Also. මෙන්න මෙතන තියෙනවා
ඔයාලට නම්බර්ස් දෙකක්. අපි හැමෝටම දැන් තියෙනවනේ මේ ෆෝන් නම්බර් එකක්, මොබයිල් එකක් නේ. අපි හැමෝටම හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් අපි බලමු මෙන්න මේක තමයි. also මේ මුකුත් ඕනේ. අද අපි ඉගෙන ගන්න මෙච්චරයි. Wie ist deine Handynummer? Handynummer එක හැන්ඩි එක කියන්නේ මොකද්ද දන්නවද? හැන්ඩි එක කියන්නේ අපේ මොබයිල් එකට, හෑන්ඩ් ෆෝන් එකට. හැන්ඩි. හැන්ඩි එක. මේ තමයි මගේ හැන්ඩි එක. ඕකේ? හැන්ඩි එක. හැන්ඩි එක කියන්නේ හැන්ඩි නුමර් එක කියන්නේ මොකද්ද? මොබයිල් නම්බර් එක. හරිද? මෙන්න මේක ලියන්න. මෙන්න මෙතනට ඔයාලා ලියන්න ඔයාලගේ මොබයිල් නම්බර් එක. මම මේ ලිව්ව නම්බර් එක නැතුව ඔයාලා ඔයාලගේ මොබයිල් නම්බර් එක ලියන්න බලන්න. මේක ලිව්වද හැමෝම? දැන් හැමෝම බලන්න මෙන්න මේ එච් අකුර වල කැපිටල් ලිව්වද කියලා. මේ එච් අකුරයි මේ මෙතන මුල තියෙන W අකුරයි මුල M අකුරයි. ඕකේ? අපි ඉස්සරහට ඉගෙන ගන්නවා ඇයි මේ මැදින් කැපිටල් අකුරක් ලියලා තියෙන්නේ. ඒවා අපි ඉස්සරහට ලියනවා. ඉගෙන ගන්න. එතකන් ඔයාලා මේ මම ලියලා තියෙන විදිහටම ලියා ගන්න. ඕකේ? good. හැමෝම ලියලා ඉවරයි. මම දැන් කියනවා මේ මම කියන විදිහට ප්‍රොනවුන්ස් කරමු අපි. ඕකේ? Wie ist කො කියන්නේ හැමෝම. Wie ist ආයමත්. Wie ist deine Handynummer? Handynummer. Wie ist deine Handynummer? Aymat. Wie ist deine Handynummer? දැන් අපි තාලෙට. Wie ist deine Handynummer? Wie ist deine Handynummer? උත්තරේ දෙනවා අපි මගේ මොබයිල් නම්බර් එක my mobile number is කියනකොට meine Handynummer ist කො meine Handynummer ist ඊට පස්සේ ඔයාලගේ නම්බර් එක කියන්න ඕනේ. හරිද? ඔන්න ආයෙමත් අපි ප්‍රැක්ටිස් කරමු. Wie ist deine Handynummer? Meine Handynummer ist Wie ist deine Handynummer? Meine Handynummer ist Okay, gut. ඔය විදියට. දැන් මං කියනවා meine Handynummer ist 071 205 1797. දැක්කද? මම මේ විදිහට කියනවා මගේ නම්බර් එක. එතකොට ඔයාලා ඔයාලගේ නම්බර් එක කියන්න පුරුදු වෙන්න ඕනි. හරිද? දැන් මං අහනවා මෙතනදී මං හැමෝටම කියනවා මේ අද අපි ෆ්‍රී සෙෂන් එකක් තියෙන්නේ. අපි දන්නේ නැති අය ඉන්නවා. ඒ හින්දා ඔයාලගේ ඇත්ත නම්බර් එක කියන්න අවශ්‍ය නැහැ. ඕකේ? හරිද? මොකද ප්‍රශ්න වුණොත් එහෙම පස්සේ මම දන්නේ නැහැ ඒක නිසා ඔයාලගෙන් මම දැන් නම්බර් එක අහනවා ඔයාලට බොරු නම්බර් එකක් කියන්න පුළුවන් විශේෂම දේ තමයි ලංකාවේ ටෙලිෆෝන් නම්බර් එකකට මොබයිල් නම්බර් එකට ඉලක්කම් 10ක් තියෙනවා ඕකේ ඒක හරිම වැදගත් ඇයි දන්නවද මම ඉලක්කම් 10ක් තියෙනවා කියලා කිව්වේ මම පොඩි වැඩක් ඔයාලට කියන්නම් ගෝතේ ඉන්ස්ටිටියුට් එකට නෙමෙයි මොන
අපි මෙහේ ආවම වෙනම එක්සෑම්ස් තියෙනවා. ගොයත් එක්සෑම් නෙමෙයි ටෙල්ක් එක්සෑම් කියලා එකකුත් කරන්න පුළුවන් A1 එක්සෑම් එක. ඉතින් A1 එක්සෑම් එකට ගියහම ස්පීකින් තියෙනවනේ එක්සෑම් එක. එක්සැමිනර්ස්ලා මේක හොඳට අහගන්න මේ කතාව. ස්පීකින් එක්සෑම් එකට ගියහම ඔයාලව ස්පීකින් එකට ගන්නවා ඇතුළට. ඕකේ? ගත්තට පස්සේ ඔයාලා ඉස්සෙල්ලම ගිහිල්ලා කරන්න තියෙන්නේ පාර්ට් 1 එක තමයි ඔයාලා සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනි. හරිද? ඔයාලගේ සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එක කරන්න ඕනි. ඒක කරනවානේ සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එක. නේද? සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ෂන් එක කරද්දී අපි කියනවා මගේ නම හිරුනි මම එන්නේ මෙහි ඉඳලා මගේ වයස මෙච්චරයි මං කතා කරන්නේ මේ භාෂාවල් මගේ හොබීස් මේවා මගේ ජොබ් එක මේක ඒ විදිහට ඔයාලා කියනවා. එතන ඉන්න එක්සැමිනර්ස්ලා ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. මේක හොඳට මතක තියාගන්න. එතන ඉන්න එක්සැමිනර් ඔයාලගෙන් ප්‍රශ්න දෙකක් අහනවා. එකක් අහන්නේ ඇල්ෆබෙට් එක සම්බන්ධයෙන් එකක් මේ නම්බර්ස් වලින්. එයා අහන්න පුළුවන් ඔයාගේ මොබයිල් නම්බර් එක මොකක්ද කියලා අහන්න පුළුවන් එක්සැමිනර්. හරිද? එතකොට ඔයාලා මොබයිල් නම්බර් එක කියනවානේ මගේ මොබයිල් නම්බර් එක 07153 එතන ඉන්න එක්සැමිනර් අනිවාර්යයෙන් මොකද මම ගෝතේ ඉන්ස්ටිටියුට් එකේ මම ඔයාලට කරන මම වැඩ කරලා තියෙනවා කියලා අපිට A1 වලට ළමයි හැම අපි ටග් ගාලා එක්සැමිනර්ස්ලා බලනවා මෙහෙම ඇඟිලි නවලා ෂේප් එකේ ඔයාලා ඉලක්කම් 10ක් කියනවද කියලා. හරිද? මොකද ඔයාලා අපි ඔයාලගේ ඇත්තම නම්බර් එක කියනවද කියලා අපි දන්නේ නැහැ නේ. අපි ඔයාලගේ මොබයිල් නම්බර්ස් දන්නේ නැහැ නේද? ඉතින් ඉලක්කම් 10ක් කියන්න ඕනි. ඉතින් ඔයාලට ඒ හින්දා මේ එක්සෑම් එකට එන ප්‍රශ්නයක් මේක. හරිද? මේ එක්සෑම් එකේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා හොඳට බලන්න. ඔයාලා කියනකොට එක්සෑම් එකට ගියහම බය වෙනවනේ. බයත් එක්ක ඉලක්කම් 10 මොබයිල් නම්බර් අමතක වෙනවා. එහෙම වෙනවා. හරිද? ඉතින් එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලා හරි නම්බර එක නැතත් අපි හිතමු ටිකක් වෙලා කියනකොට ඉලක්කම් අමතක වුණා. හැබැයි තව ඉලක්කම් 4ක් කියන්න තියෙනවා. ඔයාලට මොන හරි 5යි 4යි 3යි 2යි හැරි මොන හරි අංක ටිකක් කියලා දාන්න ඕනේ. පැහැදිලිනේ? also ඒ කියන්නේ ඉලක්කම් 10ක් කියන්න ඕනේ. හරි. මම දැන් අහනවා මේ විදියට. අපේ question එක මොකද්ද? Wie ist deine Handynummer? answer එක meine Handynummer ist මම දැන් අහනවා නම්බර් එක කාගෙන්ද මං අහන්නේ? Nimesh, wie ist deine Handynummer? Meine Handynummer ist 0 7 8 9 4 mal 2 4 mal 2. Aha. 2 3 7 0 370. ඔන්න එකක් වැඩි වුණා. 4 mal 2. දෙකේව හතරක් කිව්වනේ ඔයා. 4 mal 4 දෙකක් තියෙනවා. හතරේව දෙකක්. එතකොට 2 mal 4. අන්න එතකොට තේරෙනවද? දෙකක් දෙවතාවක් යන එක. 2 mal 4. okay. good. දැන් මං අහනවා නම් නිමේෂ් ඔයා අහන්න බලන්න චතුරංගගෙන්. ඔයාගේ මොබයිල් නම්බර් එක මොකද්ද කියලා නිමේෂ් අහන්න. නිමේෂ්. Deine Handynummer. Meine Handynummer ist 0 2 mal 7 4 7 9 5 3 2 8. okay good. චතුරංග ඔයා අහන්න බලන්න නවෝත්ගේ. Now, wie ist deine Handynummer? Meine Handynummer ist 0 2 mal 7 9 2 6 1 6 2 9. නවෝත් අහමු බලන්න අපි ෆිෂෝන්ගෙන්. Fishan, wie ist deine Handynummer? My Handynummer ist 0 2 mal 7 2 mal 0 7 3 mal 1 0. Yeah, good. ෆිෂෝන් අපි කොළුගන් ගෙන් අහමු. Kolugan, why is deine Handynummer? ෆිෂෝන් wie ist deine Handy? Kolumal, wie ist deine Handynummer? Meine Handynummer ist 0 7 mal 7 8 7 6
sieben, eins, fünf. 5. Fünf. එකක් අඩු වුණා. Fünf. nochmal 5. Siebenmal fünf. einmal 5. Okay. කොළුගන් දිනෙත්ගෙන් අහන්න බලන්න. Dinesh, දිනෙත්. wie ist deine Handynummer? Meine Handynummer ist 007 9 1 8 7 3 2 5. දිනෙත් අපි එක කියද්දි අයින්ස් එකේ S එක ලස්සනට ඇහෙන්න ඕන. එක කියන වෙලාවට. ඕකේ? අයින්ස් කියන එක. මට ඒක ආවේ නෑ. ඒකයි. දිනෙත් අපි අහමු බලන්න නජිකාගෙන් ෆෝන් නම්බර් එක. Najika, wie ist deine Handynummer? Meine Handynummer ist 0, 2x7, 9, 5, 0, 6, 2, 8, 6. 6. Okay, good. නජිකා අපි හසාරගෙන් අහමු බලන්න නම්බර් එක. Hasara, wie ist deine Handynummer? Mein Handynummer ist 9, 3, 6, 9, 4, 6, 0, 9, 6, 2. නොයින් වලින් පටන් ගත්ත ලංකාවේ නෙමෙයි නේද ඉන්නේ හසාරා? Okay, good. හසාරා අපි යමු. කවුද Zoom user කියලා ඉන්නේ කවුද? ඔයාගෙන් මං අහන්නේ. හසාරත් එක්කම ඉන්නේ ඔයාගේ නම Zoom user කියලා ඉන්නේ කවුද? අපි මදුගෙන් අහමු බලන්න. හසාරා අහන්න මදුගෙන්. Madhu, wie ist deine Handynummer? Meine Handynummer ist 3 8 3 6 6 1 8 6 6 6. Also එකත් ලංකාවේ නම්බර් එකක් නෙමෙයි. ඒක නිසා මං කියන මදු කියනකොට තව චුට්ටක් නැවතිල්ල කියාගෙන යන්න පුළුවන් උනා දැනට. හරිද? නෑ දැනට විතරයි. ඉස්සරහට යනකොට එහෙම බෑ. හරි. සාමාන්‍යයෙන් දැන් ඔයාලට මෙහෙදී කොතනින් කතා කරත් කියයි ඔයාගේ නම්බර් එක කියන්නනේ. සමහර තැන් වලින් කෝල්ස් ආවම ජර්මනි වල කියන ඔයාගේ ෆෝන් නම්බර් එක කියන්න පුළුවන්. එතකොට ටෙලිෆෝන් එකෙන් ඔයාලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඉතින් එතකොට මේ විදිහට අපි හරියට ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හරිද? ඔය විදිහට තමයි අපි අපේ ෆෝන් නම්බර් එක කියන්නේ. පැහැදිලිද? අපි ඒ ටික ඔයාලට මොනවා හරි දැන් මෙතනට වෙනකල් කරපුවාගේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලි නැති දෙයක් තියෙනවද? ප්‍රශ්නයක් ආපු තැනක් තියෙනවද? මට දැනගන්න ඕනේ මිස් ඔය සමහරක් වචන ප්‍රොනවුන්ස් කරනකොට ඔය මේ අපි කියමුකෝ අයින්ස් කියන එක ඒක අර වවල් එකක් පිටිපස්සට එනකොට ඒ වචනේ වෙනස් වෙනවද ප්‍රොනවුන්ස් කරනකොට දැන් ඒකම විතරක් නෙමෙයි. ඒ කියන්නේ මම ඉන්නේ දැන් ඉන්නේ ජර්මනියේ මිස්. දැන් මම පොඩි කාලයක් යන ඇවිල්ලා සමහරක් වචන ප්‍රොනවුන්ස් කරනකොට අපි කියමු රේගන්ස්බර්ග් කියලා වචනේ තියෙන්නේ. රේගන්ස්බර්ග් එතකොට REGE නේ රේගන්ස්බර්ග් කියනකොට GENS රේගන්ස්බර්ග්. එතකොට ඒක ඒ අකුරේ ඒක ප්‍රොනවුන්ස් කරන එක රේග ඒක පොඩ්ඩක් මට ඒක පොඩ්ඩක් කියන්න. ඒ වවල් එක පිටිපස්සේ ඇලිලා තියෙනකොට මොකක් හරි එහෙම සම්බන්ධතාවයක් තියෙනවද? එහෙමයි මද. ඕක ඇල්ෆබෙට් එක කරනකොට තමයි මම ඔයාලට මේක පැහැදිලි කරන්නේ. ඒ දන්නවද? අපි තාම ඇල්ෆබෙට් එක හරියට කරේ නැතුව මම මේ මොන කතා කිව්වත් ඔයාලට ඒක පැහැදිලි නැති වෙනවා. පැහැදිලිද? අපි මම මේක නෑ ඇල්ෆබෙට් එක තාම මුකුත් දන්නේ නැතුව හරිද? ඔයා චුට්ටක් ඉවසලා ඉන්න. අපි ලබන දැන් පටන් ගන්නවානේ ක්ලාස් එක. පටන් ගත්තට පස්සේ ඊළඟ සතියේ එන්නේ ඇල්ෆබෙට් එක තමයි. ඕකේ? ඒ නිසා ඒ ගැන වද වෙන්න එපා. අපි චුට්ටක් තව ඉවසලිමු. අනිත් එක තමයි මේක ප්‍රොනවුන්ස් කරන තරම. ඒ වගේම තමයි දැන් ඔයා ඉන්නේ රේගන්ස්බර්ග් වලද? නෑ මම ඉන්නේ දැන් ඉන්නේ ඩසල්ඩෝෆ් මැඩම්. ඩුසල්ඩෝෆ්. sorry ඩෙගන්ඩෝෆ් sorry. ඩෙගන්ඩෝෆ් වල. ඕකේ ඩෙගන්ඩෝෆ් වල. ගොඩක්ම පහළට වෙන්න ජර්මනියේද? එතකොට බයර්න් වල. දැන් මම ඔයාලා අනිත් හැමෝටම කියන්න. දැන් අපි මේ ඉගෙන ගන්නේ ස්ටෑන්ඩඩ් ජර්මන්. හරිද? ස්ටෑන්ඩඩ් ජර්මන් තමයි මුළු ලෝකෙම උගන්වන්නේ.
හැබැයි අපි ලංකාවේ උදාහරණයක් මං ගනිමු. මං නුවර ගියොත් එයාලා කියන්නේ එන්ට යන්ට කන්ට නේද? තව පැත්තකට ගියොත් එන්ඩ යන්ඩ ඒවත් තව පැත්තකට ගියොත් එන්න යන්න නේ. ඒක අපි තියනවානේ ප්‍රාදේශීය ව්‍යවහාරයක් නේද? තියනවානේ. ඒ විදිහට ජර්මනිය පුරාම එහෙම තියෙනවා. ජර්මනිය කියන්නේ ලොකු රටක් නිසා. දැන් ඔයා ඉන්නේ දකුණේ. දකුණ ජර්මනියට ගියහම බයර්න් කියන පැත්තේ ඔයා ඉන්නේ ප්‍රාන්තේ බයර්න් ප්‍රාන්තේ බයර්න් වල වෙනම භාෂාවක් වගේ ජර්මන් කෙනෙක්ටවත් ගියාට බයරිෂ් කියන එක ජර්මන් අයගෙම ජර්මන් වල එක ලොකු වෙනස්ම වෙනස් එකක් තමයි බයරිෂ් කියන්නේ. ඒක බයර්න් වල කතා කරන භාෂාවට අපි කියන්නේ බයරිෂ් කියලා. හරිද? ඔයාට දැන් ඇත්තේ ඕකත් එක්ක වට ප්‍රශ්නයක් වෙලා ඇති. ඇයි දන්නවද? ජර්මන් කෙනෙක්ටවත් තේරෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අර ලොකු උත්සවයක් තියෙන ඔක්ටෝබර් ෆෙස්ට් කියලා ඒකට ගියහම ඒකේ විස්තර කරන තරඟ කිසිම ජර්මන් කෙනෙක්ටවත් තේරෙන්නේ නැහැ. ඒ භාෂාවෙන් කියන්නේ. බයර්න් වල භාෂාවෙන්. දැන් උදාහරණයක් විදිහට ඇත්තටම වැදි භාෂාව කතා කරන කෙනෙක් හරි වැදි භාෂාවෙන් කතා කරොත් අපිට මුකුත් තේරෙන්නේ නැහනේ. අන්න ඒ වගේ දෙයක්. පැහැදිලි නේ ඔයාලට? ඉතින් හැබැයි ඉතින් අර ගියහම ගියපු පැත්තේ විදිහට අපි ඉන්න ඕන හින්දා ඔයා ජර්මන් ඉගෙන ගන්නකොට පන්තියේදී අපි හරියට ඉඳලා වටේ පිටේ කතා කරනකොට භාෂාව ඉගෙන ගත්තම ඔයා හැදෙනවා ඒ විදිහට. ඒ පැත්තේ විදිහට ඔයා හැදෙනවා. ඕකේ මදු? ඒකෙන්ද දැනට පොඩ්ඩක් වොරි වෙන්න එපා. හැබැයි එක්සෑම්ස් වලට ගිහිල්ලා දැන් අපි ඉගෙන ගන්නෙම ස්ටෑන්ඩඩ් ජර්මන් නේ උදාහරණයක් විදිහට අපි ඉගෙන ගන්න එක තමයි මුළු ලෝකෙම උගන්වන්නේ. හරිද? අපි මේ ස්ට්‍රක්චර් එකට ඉගෙනගෙන අපි ඊට පස්සේ පැත්තේ විදිහට හැදෙමු. ඕකේ? යා. ඒ විදිහට ඒක කරමු. good. මෙතනට එන්න නැතුව දැන් ඉලක්කම් සම්බන්ධව මොන හරි තව ප්‍රශ්න තියෙනවද ඔයාලට? කාට හරි? නෑ. අපි තව පොඩ්ඩක් කරමු. පොඩ්ඩක් තියෙනවා එක ස්ලයිඩ් එකක්. අපි දැන් ඉගෙන ගන්න යන්නේ කොහොමද දන්නවද? 20ට වෙනකම් 20ට නෙමෙයි අත්‍තරම 19ට වෙනකම් නම්බර්ස්. මේක හොඳට බලන්න ඔයාලා ස්ක්‍රීන් එක ලියන්න එපා. මම ඔයාලගෙන් ඉල්ලනවා චුට්ට මේක බලන්න කියලා. ඔයාලට පේනවද? මෙතන මේකට කියන්නේ මොකද්ද? 3ට කියන්නේ dry. 10ට කියන්නේ මොකද්ද? sen. ඒ දෙක එකතු වෙලා මොකද වෙලා තියෙන්නේ? 13 හැදෙන්නේ කොහොමද? dried sen. පැහැදිලිද? 4ට කියන්නේ කොහොමද? fear. 10ට කියන්නේ කොහොමද? sen. 14ට කියන්නේ කොහොමද? ඒ දෙක එකතු කළා. fiat sen. ඔක 13ට dried sen. 14ට fiat sen. 15ට කොහොමද? fünf sen. නේද? ඊට පස්සේ ඔය විදිහට තමයි හැදෙන්නේ. දැන් මම ඔයාලට කියනවා මේක කොපි කරලා නෝට් එක ලියාගෙන 16 17 18 19 try කරන්න බලන්න හදන්න. මේ ටික ඉස්සෙල්ලා ලියාගෙන ඉන්න ඕනි. හොඳට බලන්න මෙතන එක කැපිටල් අකුරක්වත් නැහැ.
සෝ බලන්න try කරන්න මේ ටික එකට එකතු කරලා ලියන්න 19ට වෙනකන් හදන්න පුළුවන් මේ pattern එකට. Okay, good. කට්ටිය ලියලා ඉවරයි. සමහර අය ලියනවා. අපි හැමෝම ලියලා ඉවර වෙනකල් ලිමු. හ්ම්. Okay, good. 13ට කියන්නේ කොහොමද? 13. කො හැමෝම mics off කරලානේ හොඳට හයියෙන් කියන්නේ 13. Trying. යා mics off කරලානේ තියෙන්නේ 14. 14 15 15. මම ඔයාලට දැන් පෙන්නන්නම් 16 17 18 19 මොකද වෙන්නේ කියලා. මෙන්න මෙතන මෙතන පොඩි වෙනසක් ඔයාලා ලිව්වට වැඩිය තියෙනවනේ. මොකද්ද මෙතන අයින් වෙලා තියෙන්නේ? S එක නෑ. දැන් අපි 6 කියනකොට sex කියලා S එකක් තියෙනවනේ මැදනේ. ඒක අයින් වෙලා තමයි 16 කියන්නේ sesh sen. හැමෝම බලන්න මං කියන විදිය. sesh sen. sesh sen. sesh sen. කොහොම බලන්න. sesh sen. sesh sen. No? So 15 16 ඊළඟට සිබන් කියද්දි en තියෙනවනේ ඒ දෙකම මැද තියෙන en අයින් වෙනවා. එතකොට කොහොමද වෙන්නේ? zib sen zib sen 16 zib sen 18 සාමාන්‍ය විදිහටමයි 8 sen 19 9 sen. ඔයාලා දන්නේ නැති හින්දා අතන පොඩි දෙකක් වුණා. also ඔය විදිහට තමයි. so ආයමත් කියමු 13ට කියන්නේ 13 14 14 15 15 16 16 17 17 18 18 19 19. දැන් ඔයාලට අර 9 පුළුවන් නම් එකේ ඉඳලා 9ට පුළුවන් නම් මේක ලේසියිනේ. තේරෙනවද? ඔය විදිහට තමයි ජර්මන් භාෂාවේ ඔයාලා දන්නවද ඔයාලා තව සති දෙකක් යනකොට ක්ලාස් එකේදී මේ ජර්මන් භාෂාවෙන් ලක්ෂයට ලියන්න දන්නවා. කියන්නත් දන්නවා. තව සති දෙකයි. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? හරි දැන් මේ වලට පැටර්න් එකක් දැක්කනේ. දැන් පැටර්න් එකක් දැක්කනේ. අර ඉලක්කමයි 6යි. ওই විදිහට 20 30 40ට පැටර්න් එකක් තියෙනවා. 21 22 23 ඕකට පැටර්න් එකක් තියෙනවා. 100 ඔක්කොම යන්නේ මේ අවශ්‍ය වෙන්නේ කටපාඩම් කරගන්න මොකද්ද දන්නවද? අපි අර ඉස්සෙල්ලම ලිවි 0 ඉඳන් 12ට එච්චරයි. ඒ ටික පුළුවන් නම් ජර්මන් වල නම්බර්ස් හරිම ලේසි. හරිද? ජර්මන් වල නම්බර්ස් මොකක්ද ඔයාලා කටපාඩම් කරන්න ඕන? just from 0 to 12 කියන එක ඔයාලට by heart ඕනි නැත්තම් බෑ. ඕකේ? අනිවාර්යෙන් කටපාඩම් කර. එච්චරයි කටපාඩම් කරගන්න ඕනි. ඉතුරු ටික ඔය වගේ ලස්සන පැටර්න්ස් එක තමයි තියෙන්නේ. අපි මේ පැටර්න්ස් වලට ඉගෙන ගන්න. එතකොට අමතක වෙන්නෙත් නෑනේ නේ. දැන් ඔයාලට අමතක වෙන්නෙත් නෑනේ නේද? so ඔය විදිහට තමයි තියෙන්නේ අපි ඉස්සරහට. ඔයකට වෙනමම recorded lesson එකක් තියෙනවා මංගා. ඒක ඔයාලට ක්ලාස් එකට ආවම හම්බ වෙනවා. ඒ කියන්නේ recorded lesson එක බලලා ඔයාලා ක්ලාස් එකට එනකොට ඊළඟ දවසේ ඔයාලා එන්නේ කෙලින්ම ලක්ෂයට 100,000 වලට ලියන්න පුළුවන් වෙලා. ජර්මන් වලින්. ඕකේ? ඊට පස්සේ අපි ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරනවා. මං කියනවා එකපාරටම
උදාහරණයක් විදිහට මං කියන දිනෙත් ඔයා කියන්න මට 25559 කියන්නේ කොහොමද ජර්මන් වලින්. සෝ එතකොට ඔයා මට ඒක කියනවා. ඕකේ? ඒ විදිහට තමයි අපි යන්නේ ලෙසන් එක. මං හිතනවා ඔයාලට අද පොඩ්ඩි අයිඩියා එකක් ලැබෙන්නේ නැති අපි කොහොමද අපි ක්ලාස් කරන්නේ කොහොමද අපි ඉගෙන ගන්න කියන එක නේද? අපි මුල්ම දවස් ටිකේ මං ඔයාලට හැම දෙයක්ම ගොඩක්ම තේරෙන්න අපි මේ විදිහට කියලා දෙනවා. මොකද මේ බේසික් මං අතන කිව්වා වගේ බේසික් එක හරියට වැටෙන්න ඕනේ. මොකද මගේ මං A1 විතරක් නෙමෙයි මං A2 B1 B2 ඔක්කොම ක්ලාසස් කරන නිසා C1 එක කරන්නේ නැහැ දැනට. මොකද හේතුව B2 කරගත්තාම ජර්මනියට හැමෝම ඇවිල්ලා. ඒ වෙනකොට ජර්මනිය ආයි කරන්න දෙයක් නැහැ. B2 පුළුවන් කියන්නේ මොන හරි ක්‍රමයකින් ඇවිල්ලා හැමෝම. නේද? ඉතින් ඒක නිසා මේ ජර්මනියේ ඉන්න අයට උනත් B2 level එක තියෙනවා නම් එයාලට vocational training the jobs ඕන එකකට ඉල්ලන්නේ B2 level එක තමයි. හරිද? ඉතින් ඒක නිසා අපි මේ විදිහට ක්ලාස් කරන්නේ. තව ඔයාලට මම කියන්න ඕනේ දෙයක් තමයි සමහර වෙලාවට මට A2 වලට මැදින් වෙන පන්තිවල ගිහිල්ලා එනවනේ ළමයි. එතකොට තේරෙන දෙයක් තමයි බේසික් එක හරියට වැටිලා නැහැ. ඒ ළමයි ගොඩක් ස්ට්‍රගල් කරනවා ඉස්සරහට යනකොට. ඒ කියන්නේ මම කියන්නේ මේ so I'm the perfect එහෙම කියන එක නෙමෙයි මම මේ අදහස් කරන්නේ. බේසික් එක ඔයා හරියටම දාගන්න ඕනි කියන එකයි මම අදහස් කරන්නේ. පැහැදිලිද? ඒ බේසික් එක හරියටම දාගත්තොත් ඔයාලට ඉස්සරහට තනියම උනත් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි බේසික් එක හරියට වැටෙන්න ඕන. ඕකේ? සෝ එහෙනම් හැබැයි ඒ බේසික් එක හරියට දාගන්න වැඩේට ඔයාලගේ අතෙත් ලොකු වැඩ ගොඩක් තියෙනවා. මේකට කැප වෙලා වැඩ කර. මම දන්නවා අපි හැමෝම බිසි අය. අපි හැමෝම බිසි. හැබැයි ටිකක් වැඩිපුර නිදි මරලා හරි මේකේ වචන මතක තියාගන්න මේකේ රෙකෝඩඩ් ලෙසන්ස් ටික බලන්න. ඔයාලා බලලා තමයි ක්ලාස් එකට එන්න ඕනේ. හරිද? ඒ ටිකට ලෑස්ති නම් ඒ වගේම කැමරා එකත් ඔන් කරගෙන ක්ලාස් එකට එන්න ලෑස්ති නම් අනිවාර්යෙන් එන්න ක්ලාස් එකට අපි ඉස්සරහට ජර්මන් ඉගෙන ගනිමු එකට. හරිද? ඔයාලට මම හිතන අයිඩියා එකක් ලැබෙන්නේ නැතිනේ. නේද? ඔයාලට මොන හරි තියනවාද මගෙන් අහන්න දේවල් අපි මේ සෙෂන් එක ඉවර කරන්න කලින්. මොන හරි ප්‍රශ්න තියනවාද ඔයාලට දැනගන්න? හා? කාට හරි මොන හරි අයිඩියා එකක් අහන්න දේවල් තියනවාද? යා මදු? මැඩම් කොහොමද පේමන්ට් කරන්නේ ඒක පොඩ්ඩක් ඒ ටික මතු ඔක්කොම ඔයාලට කෝඩ් ඔයාලා දැන් අපි හිතමු දැන් ඔයාලා මේ ක්ලාස් එකට ජොයින් වෙන්න කැමති නම් ඔයාලගේ අපේ නම්බර් එක OLS නම්බර් එක තියෙනවනේ නේ ඔයාලා WhatsApp මේ වෙන්නේ නැති ඒ OLS නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම ජොයින් වෙන්න කැමතියි කියලා. හරිද? එතකොට කෝඩිනේටර් ඔයාලට පේමන්ට් කරන විදිහ පේමන්ට් කරන්න ඒ account details ඒ හැම දෙයක්ම එයා ඔයාලට දාලා කියනවා කරන්න ඕන විදිහ. ඕකේ? ඒක තමයි කරන්න ඕන. ඔයාලා කැමති නම් ක්ලාස් එකට ජොයින් වෙන්න කෝඩිනේටර්ට මැසේජ් එකක් දාන්න. යා? ඕකේ මැඩම්. ඒ විදිහට තමයි වෙන්නේ. තව මොන හරි ඔයාලට දැනගන්න දේවල් තියෙනවද? නේ? හරි. ওই විදිහට තමයි එහෙනම් අපේ ක්ලාස් එක තියෙන්නේ. යා අපි මම හිතනවා ඔයාලා ඉස්සරහට ජර්මන් ඉගෙන ගනිද්දි මට හම්බ වෙයි කියලා මට ඔයාලව ගයිඩ් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම යා ඔයාලා දන්න කවුරු හරි ඉන්නව නම් B2 level එකේ අය හෙට අපි අලුතින් B2 ක්ලාස් එකක් පටන් ගන්නවා. එයාලට කියන්න B2 එකක් පටන් ගන්නවා කියන එක. Okay? Good. එහෙනම් අපි හම්බ වෙමු ක්ලාස් එකේදී. See you all. Thank you for joining us. Bye.